එතකොට බමුණන්ට බමුණු ආගම ගැන තියෙන අමූලික ශ්‍රද්ධාව ඉස්සරහින් යන කෙනාට තේරෙන්නේ නැහැ. මැදින් යන කෙනාට තේරෙන්නේ නැහැ. පස්සින් යන කෙනාට තේරෙන්නේ නැහැ. මං කියන්නම් උදාහරණයක්. බුදු පිළිමයකට ස්වීක්වීන්ස් අල්ලලා බුදු පිළිමයක් පූජා කරන රත්තරන් පාට ස්වීක්වීන්ස් අර පොඩි පොඩි පබළු අල්ලලා. අල්ලපු එක්කෙනා දන්නේ නැහැ ඇයි මේ විකුණන්න තියෙන පිළිමෙට ඇයි මම මේ පබළු ඇල්ලුවේ? මේකේ ආනිසංසය මොකක්ද? එහෙම ඇල්ලුවොත් මොකද්ද වෙන්නේ කියලා එයා දන්නේ නැහැ. ඒ වගේ එකක් දැකලා අම්මා කෙනෙක් උන්දත් අල්ලනවා. එයා දන්නේ නැහැ. එයා කරනවා බලාගෙන ඉඳලා ඊළඟ කෙනත් කරනවා. එයා දන්නේ නැහැ. අමූලික ශ්‍රද්ධා. ස්වීක්වීන්ස් අල්ලලා පිළිම පූජා කරන එක අමූලික ශ්‍රද්ධා. කරන්නේ නරක හිතකින්ද හොඳ හිතකින්ද? ඒ නිසා ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි වෙනවා. මුල් නැහැ. ඒ ශ්‍රද්ධාව මුලක් නැහැ. ස්වීක්වීන්ස් අල්ලලා බාට දෙකක් බුදු සිරිපතුලට කියලා බාට දෙකට ස්වීක්වීන්ස් අල්ලනවා. හැඩතල දානවා. ඒක කරපු කෙනා දන්නේ නැහැ මොකටද මම මේක කරන්නේ. ඒක බලාගෙන ඉඳලා පූජා කරනවා බලාගෙන ඉඳලා ඊළඟ එක්කෙනා කරනවා එයා දන්නේ නැහැ. ඇයි මම මේක කරන්නේ? තව එක්කෙනෙක් කරනවා එයා දන්නේ නැහැ. අමූලික ශ්‍රද්ධා. ඔන්න රුවන්වැලි සෑයට යනකොට මල් සෑයක් පූජා කරලා අපිත් එකක් පූජා කරමු. අර කරනවා දැකලා ඉඳලා එයා කරනවා. ඒතර එයාගෙන් ඇහුවොත් ඇයි මල් චෛත්‍යය පූජා කරන්න කියලා එයා දන්නේ නැහැ. එයා කියන්නේ රුවන්වැලි සෑය තිබ්බා අපිත් පූජා කරනවා. එයා අර්ථය දන්නේ නැහැ. ඒතර එයා මේ සෑය පූජා කිරීම අමූලික ශ්‍රද්ධා. නරක හිතකින්ද මෙයා කළේ හොඳ හිතකින්ද? හොඳ හිත නිසා ශ්‍රද්ධා. හැබැයි අමූලික. පැහැදිලි නේද මම කියන එක? ඔන්න ඖෂධ වට්ටියක් අරගෙන ඒකේ කොළ බොල පාවට්ට කොළයි, ඉහාතාවාරිය කොළයි, ඊළඟට ජාපාල කොළ තියන්නේ නැහනේ. තියෙනවත් ඇති. කලබලෙට ඔය කොළ ටික කඩ මේවත් බෙහෙතක් බං අර ජීවක වෙදතුමා කියලා තියෙන බෙහෙතකට ගන්න නැති දෙයක් ලෝකේ නැහැ කියලා. එතකොට එයාගෙන් අහනවා ඇයි මේ විදිහට කොළ බොල පූජා කරන්නේ? එතකොට එයා කියනවා ඔය මිනිස්සු පූජා කරන්නේ. ඒ අපේ අටපිරිකර පූජා කිරීම පවා ඒකයි. ඇයි මේ අටපිරිකරේ පූජා කරන්නේ? මොකක්ද